හරි අපි දැන් බලමු කොහොමද මේ ThinkDAC Plus කියන app එකට ඔයාලගේ ThinkDAC mini එක බයින් කරගන්නේ කියලා. එතකොට මෙන්න මේ ThinkDAC Plus කියන app එක අපි යවපු link එකෙන් ඔයාලගේ Android හරි Apple හරි device එකට install කරගන්න ඕනේ. එතකොට දැන් මම මේ පාවිච්චි කරන Apple device එකක් අපි බලමු කොහොමද මේක බයින් කරගන්නේ කියලා. මුලින්ම ඔයාලා මේ app එක download කරගෙන මේක open කරගන්න. open කරගත්තට පස්සේ ඔයාලා මුලින්ම download කරාට පස්සේ මේකේ එනවා ඔයාලා අර Facebook account එකක් හදන විදියටම ඔයාලගේ email password දාලා මේ Thinka app එකට මේ account එකක් හදාගන්න මුලින්ම එනවා. එතකොට මුලින්ම මේක හදාගෙන තියෙන්න ඕනේ. කියන්නේ ඔයාලා email එක දීලා password එක දීලා ඔයාලගේ නම එහෙම දීලා ඒක හදාගෙන ඊට පස්සේ ඔයාලගේ email එකට එන code එකක් ඒක මේකට ඇතුළත් කරලා account එක activate කරගන්න ඕනේ. එතකොට account එක activate කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපේන්නේ. එතකොට ඊළඟට කරන් තියෙන්නේ අපි ThinkDAC mini scanner එක තියෙනවනේ ඒක මේ app එකට කොහොමද මේ බයින්ඩ් කරගන්නේ කියලා තමයි බලන් තියෙන්නේ. එතකොට මුලින්ම ඔයාලා වාහනේට ස්කෑනර් එක ප්ලග් කරගෙන වාහනේ ඔන් කරගන්න ඕනේ. ඉග්නිෂන් ඔන් කරලා හරි ඔන් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ ස්කෑනර් එකේ ලයිට් වගේක් පත් වෙනවා. ඒ ලයිට් වගේ පත් වුණාට පස්සේ ෆෝන් එකෙත් Bluetooth ඔන් කරගන්න ඕනේ. ෆෝන් එකෙත් Bluetooth ඔන් කරගෙන මෙන්න මේ ප්ලස් අයිකන් එකක් මේ දකුණු පැත්තේ කෙළවරේ උඩ තියෙනවනේ. අන්න ඒක ක්ලික් කරගන්න ඕනේ. ඒක ක්ලික් කරගෙන ඒ ක්ලික් කරාට පස්සේ මේ මගේ ඇවිල්ලා තියෙන මේ ThinkDAC mini කියලා කලින් එකක්. ඒ මං අර මගේ පාවිච්චියට තියෙන එක කලින් මම මේ app එකට බයින් කරලා තියෙන්නේ. එතකොට දැන් ඔයාලා කරන් තියෙන්නේ මේක තව එකක් ඇඩ් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලගේ ඉන්නේ මෙහෙම ඔයාලගේ වෙනම ඇඩ් කරගන්න එනවා. ඒක ඇඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ ඇඩ් කියන බටන් එක ක්ලික් කරන් තියෙන්නේ. ඊට පස්සේ ඒක ක්ලික් කරලා මෙන්න මේ activate device කියන එකට යන්න තියෙන්නේ. activate device කියට පස්සේ මෙන්න මෙම serial number එකකුයි activation code එකකුයි අහනවා. අන්න ඒ activation code උයි serial number එකයි තියෙනවා ඔයාලගේ ඔය මේ scanner එක ආපු box එක ඇතුලේ පොත් දෙකක් වගේ කොළ කැලි දෙකක් තියෙනවා. අන්න ඒක එකක මේ QR code එකක් එක්ක serial number එකකුයි activation code එකකුයි තියෙනවා. එතකොට ඔයාලට මේ QR code එක ස්කෑන් කරන්න පුළුවන්. මෙන්න මේ දකුණු පැත්තේ තියෙන්නේ මෙන්න මේ කොටු සලකුණ. අන්න ඒක ක්ලික් කරාම QR code එක ස්කෑන් කරලා කෙලින්ම ස්කෑනර් එක බයින්ඩ් කරගන්න පුළුවන්. නැත්නම් serial code එක type කරලා activation code එක type කරලා ඔයාලට මෙන්න මේ activate කියන බටන් එක දුන්නාම මේ ඒක බයින්ඩ් වෙනවා. අන්න එහෙම තමයි වැඩ කරගෙන දෙන්නේ. ඊට පස්සේ ඒක කරලි වෙලා මේ ඕන වාහනේට ප්ලග් කරගෙන ඉවරලා මේ all system diagnosis ගිහිල්ලා මේ ටික next යන්න. මෙන්න මෙතනින් ඕන වාහන brand එක තෝරලා හිතමුකෝ Toyota කියලා. open ගිහිල්ලා ඊට පස්සේ ඒක connect වෙනවා Bluetooth වලින් අර scanner එකත් එක්ක. ඊට පස්සේ scanner එකත් එක්ක connect වුණාට පස්සේ ඔයගේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්.